මොකක්ද මේ ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් කියන පරීක්ෂණය? මෙම පරීක්ෂණය සාමාන්‍යයෙන් සෑම ගර්භණී මවක්ම සති 24ත් 28ත් අතර සිදු කළ යුතු වෙනවා. මේ ගර්භ දියවැඩියාව මූලිකවම හඳුනා ගැනීමේ පරීක්ෂණය වන අතර කලින් දියවැඩියාව ඇති අයට මෙම ග්ලූකෝස් පානය කරන පරීක්ෂණය නිර්දේශ කරන්නේ නැහැ. කොහොමද මේ පරීක්ෂණ සිදු කරන්නේ? මේ සඳහා ඔබ පැය 8ක් 12ක්වත් අවම වශයෙන් නිරාහාරව සිටිය යුතුයි. මුලින්ම නිරාහාර විදුලි සාම්පලය ලබා ගන්නවා. ඉන්පසු ග්ලූකෝස් ග්‍රෑම් 75ක් වතුර මිලිලීටර් 300ක දියකර පානය කරන්න ලබා දෙනවා. ඉන්පසු පැයෙන් හා පැය දෙකකින් ලෙස තවත් රුධිර සාම්පල ටිකක් ලබා ගන්නවා. මෙම පරීක්ෂණයේ තිබිය යුතු සාමාන්‍ය අගයන් මොනවාද? WHO recommended values විදිහට fasting 92 මිලිග්‍රෑම් per deciliter, පළවෙනි පැයේදී 180 මිලිග්‍රෑම් per deciliter, දෙවෙනි පැයේදී 153 මිලිග්‍රෑම් per deciliter ලෙසත් දක්වන්න පුළුවන්.